හායි යාළුවනේ ඔයගොල්ලෝ අද ඇවිල්ලා තියෙන්නේ සියහඳ බ්ලොග් වලින් ගෙන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් කාලයකට පස්සේ තමයි මම අලුත් වීඩියෝ එකක් ගේන්නේ. ඉතින් ඇත්තටම කිව්වොත් මේක බ්ලොග් එකක් නම් නෙමෙයි. බ්ලොග් එකක් නෙමෙයි. මේක ඇවිල්ලා ඔයගොල්ලන් පොඩ්ඩක් දැනුවත් කරන්න ඕන වීඩියෝ එකක්. ඉතින් මම කාලෙකින් වීඩියෝ එකක් දැම්මේ නැහැ. ඇත්තටම කිව්වොත් මාස 5ක් 6ක් වගේ වෙනවා වීඩියෝ එකක් දැම්මේ නැහැ මම. ගිය අවුරුද්දේ තමයි වීඩියෝ එකක් දැම්මේ. අන්තිමටම ගිය අවුරුද්දේ දාපු වීඩියෝ එකක් තමයි තියෙන්නේ දැන්. ඇත්තටම වීඩියෝ 4ක් වගේ තමයි තියෙන්නේ. ගොඩක් කට්ටිය ඇහුවා මගෙන් මේ මොකද වීඩියෝ දාන්න නැත්තේ. වීඩියෝ දාපු නැති හේතු ගොඩක් තියෙනවා. වීඩියෝ ටික දාන්න බැරි වෙච්ච. දැන්ටම vlog දෙකක් එඩිට් කරන් යනවා. එක vlog එකක වීඩියෝ වගේක් මිසින් වෙලා තියෙන්නේ. ඒක මම මීට මාස 3කට කලින් මම දාන්න හැදුවා. ඒක ඉතින් මිසින් වෙලා කියන්නේ ඩිලීට් වෙලා. ඒ තිබ්බ ෆෝන් එකේ තිබ්බ ටික ඒක රීසෙට් කරන්න ගිහින් ඩිලීට් වෙලා. ඉතින් ඒක මට PC එකට දාගන්න බැරි වෙච්ච හින්දා ඒ vlog එක ඔයාලට දාන්න බැරි වුණා. චැලෙන්ජ් එකක්. ඇත්තටම ගොඩක් මහන්සි වෙලා කරපු ලොකු චැලෙන්ජ් එකක්. මම වීඩියෝ එකේ කෑල්ලක් දාන්නම් කරපු චැලෙන්ජ් එකේ වීඩියෝ එකේ කෑල්ලක්. ඉතින් මේ චැලෙන්ජ් එක තමයි මම කරේ. ඇත්තටම ගොඩක් මහන්සි වෙලා කරපු වීඩියෝ එකක්. ඔයාලට ඒක දාන්න දෙන්න බැරි වුණා. හේතුව වීඩියෝ ටික ඩිලීට් වෙලා වීඩියෝ 5ක් විතර ඩිලීට් වෙලා. එතකොට ටාස්ක් 10ක් විතර තිබ්බා. 10න් කරන්න ඒ කියන්නේ වීඩියෝ තියෙන්නේ 5ක් 6ක් වගේ ප්‍රමාණයක්. ඉතින් ඉතුරු 4 නැතුව ඉතින් චැලෙන්ජ් එක ඔයාලට දීලා වැඩක් නැහැ. ඒ හින්දා මම තවත් අලුතෙන් වීඩියෝ එකක් කරා. ඒක මේ වෙනකොට එඩිට් කරන් යනවා. ඊට පස්සේ එඩිට් කරන් යනවා. තව හේතුවක් තමයි මගේ PC එක තිබ්බේ වෙන තැනක. ඉතින් දැන් මම අලුත් තැනකට ගෙනල්ලා තියෙනවා PC එක. එතකොට ඒ ටික හදන්න පොඩි කාලයක් ගියා. අලුත් තැනක තියෙන්නේ ඔක්කොම දැන් අලුත් තැනක තියෙන්නේ. ඒ හින්දා ඒ ටිකත් හදන්න කාලයක් ගියපු නිසා මට වීඩියෝ ටික එඩිට් කරගන්න උනේ නැහැ. ඉතින් ඉස්සරහට අලුත් වීඩියෝ මම අරන් එනවා. ඇත්තටම හොඳ වීඩියෝ ටිකක් අරන් එනවා. අපි ඒකට ලෑස්ති වෙලා ඉන්නේ. ඔයාලා කැමති වීඩියෝ තියෙනවා නම් ඔයාලා කැමති ටොපික්ස් තියෙනවා නම් මාත් එක්ක ෂෙයා කරගන්න. අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. මොනාරි ඔයාලා කැමති වීඩියෝ තියෙනවනේ. චැලෙන්ජ් වගේ දේවල් ඔයාලා පල්ලෙහෙන් කමෙන්ට් කරන් යන්න අනිවාර්යෙන්ම. පුළුවන් දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් කරනවා. අලුත් වීඩියෝ එකක් අනිවාර්යෙන් දානවා. දැන් මේ දාන්නේ මම මාස 5කට වගේ පස්සේ මේ වීඩියෝ එක දාන්නේ. ඉතින් මේකට views යයිද කියලාවත් දන්නේ නැහැ. මොකද කලින් ඒවට නම් views ගිහින් තිබ්බා. දැන් මාස ගානකින් දානින්ද මේකට views යයිද දන්නේ නැහැ. දැන් ඉතින් ඔක්කොම අලුතෙන් හදලා තියෙන්නේ. ඒ හින්දා මට ඉස්සරහට ලස්සන වීඩියෝ ටිකක් ගේන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඉතින් ඔයාලා ලස්සන වීඩියෝ ටිකක් ගේන්න අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් කරන් යන්න. මම ඉස්සරහට මොකද්ද කරන්න ඕනේ මොන වගේ වීඩියෝද ඔයාලට ඕනේ කියලා. ඉතින් ඔයාලා ඉල්ලන දේ මම කරන්න බලාපොරොත්තු වෙනවා. බලමු. ඒ වගේම කියන්න ඕනේ ගොඩක් කට්ටිය අහලා තිබ්බා. ඉතින් මොකද වීඩියෝ නැත්තේ මාස ගාණක් වෙනවා වීඩියෝ නැත්තේ මොකද කියලා. ඉතින් ඒගොල්ලන්ට thank you ඔයාලා බැලුවට. ඉතින් ඉස්සරහට අනිවාර්යෙන් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මේක vlog එකක් නෙමෙයි. බලමු හැමෝටම thank you. එහෙනම් bye.